ආයුබෝවන් ජොබ් සෝන් LK වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි රාජ්‍ය අංශයේ තවත් අලුත් රැකියා දැන්වීමක් පිළිබඳව තොරතුරු දැනගනිමු. මාර්ග සංවර්ධන අධිකාරියේ ග්‍රාමීය මාර්ග සහ පාලම් වැඩසටහන. එක් වසරක කාල සීමාවක් සඳහා පහත දැක්වෙන තනතුරු සඳහා සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත. තනතුරු සහ විස්තර. චීෆ් ඉංජිනියර් ප්‍රොජෙක්ට් ප්‍රධාන ඉංජිනේරු ව්‍යාපෘති. මාසික කොන්ත්‍රාත් දීමනාව රුපියල් 1,50,399ක් සහ 17,800ක ජීවන වියදම් දීමනාව. පුරප්පාඩු 10ක් පවතින අතර පුරප්පාඩු පවතින ස්ථාන මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් කාර්යාල අනුරාධපුර, මහනුවර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මාතර, බණ්ඩාරවෙල, කොළඹ, මඩකලපුව, අක්කරපත්තුව. වයස් සීමාව අවම 35 සහ උපරිම 55. ක්වොන්ටිටි සර්වේයර් මාසික කොන්ත්‍රාත් දීමනාව රුපියල් 75,443ක් සහ 17,800ක ජීවන වියදම් දීමනාව. පුරප්පාඩු 8ක් පවතින අතර පුරප්පාඩු පවතින ස්ථාන මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් කාර්යාල කොළඹ, මඩකලපුව, මහනුවර, අනුරාධපුර, බණ්ඩාරවෙල, රත්නපුර, යාපනය, මාතර. වයස් සීමාව අවම අවුරුදු 22 සහ උපරිම 45. තාක්ෂණික නිලධාරී මාසික කොන්ත්‍රාත් දීමනාව රුපියල් 44,868ක් සහ 17,800ක ජීවන වියදම් දීමනාව. පුරප්පාඩු 23ක් පවතින අතර පුරප්පාඩු පවතින ස්ථාන මාර්ග සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල. වයස් සීමාව අවම අවුරුදු 18 සහ උපරිම 45. ඩ්‍රාෆ්ට්ස්මන් මාසික කොන්ත්‍රාත් දීමනාව රුපියල් 43,379ක් සහ 17,800ක ජීවන වියදම් දීමනාව. පුරප්පාඩු 1ක් පවතින අතර පුරප්පාඩු පවතින ස්ථාන මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල. වයස් සීමාව අවම අවුරුදු 18 සහ උපරිම 45. රසායනාගාර සහකාර මාසික කොන්ත්‍රාත් දීමනාව රුපියල් 37,715ක් සහ 17,800ක ජීවන වියදම් දීමනාව. පුරප්පාඩු 24ක් පවතින අතර පුරප්පාඩු පවතින ස්ථාන මාර්ග සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල. වයස් සීමාව අවම අවුරුදු 18 සහ උපරිම 45. තාක්ෂණික නිලධාරී සුදුසුකම් පහත 1 හෝ 2. තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 5ට නොඅඩු විශේෂ ක්ෂේත්‍රයට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම සමග එම ප්‍රවීණත්වය ලබා ගැනීමෙන් පසු සංස්ථාවක මණ්ඩලයක හෝ පිළිගත් ව්‍යවස්ථාපිත ආයතනයක අදාළ ක්ෂේත්‍රයක අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම. තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 6ට නොඅඩු විශේෂ ක්ෂේත්‍රයට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. සැලසුම් කරු සුදුසුකම් පහත 1 හෝ 2. තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 4ට නොඅඩු විශේෂ ක්ෂේත්‍රයට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම සමග පිළිගත් ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ වසර 3ක සේවා පළපුරුද්ද. තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 5ට නොඅඩු විශේෂ ක්ෂේත්‍රයට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. රසායනාගාර සහකාර සුදුසුකම් තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික හෝ වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් 2 මට්ටමට නොඅඩු විෂය ක්ෂේත්‍රයට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. ප්‍රමාණ සමීක්ෂක සුදුසුකම් පහත
එක හෝ දෙක. BSc degree in quantity surveying, which is recognized by the UGC, with a minimum of 1 year post-qualifying experience in the relevant field of the post after obtaining the first degree. A graduate member of the Institute of Quantity Surveying Sri Lanka, with a minimum of 1 year post-qualifying experience in the relevant field to the post after obtaining the first degree. ප්‍රධාන ඉංජිනේරු ව්‍යාපෘති සුදුසුකම් BSc Engineering degree in the relevant field which is recognized by the University Grant Commission, and a chartered engineer with corporate membership of the Institution of Engineers Sri Lanka or any other institution recognized by the Institution of Engineers Sri Lanka and registration in Engineering Council Sri Lanka as a chartered engineer, with minimum of 13 years experience at a managerial level in a corporation, statutory board or institution or a reputed private institution. අයදුම්පත ලබා ගන්නා ආකාරය. පහත වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙහි සඳහන් ලින්ක් එක ඔස්සේ ඔබට මාර්ග සංවර්ධන අධිකාරියෙහි වෙබ් අඩවියෙහි දක්වා ඇති මෙම තනතුරු ඇබෑරුතු සහිත PDF ගොනුව වෙත පිවිසිය හැක. එහි ඔබට මේ ආකාරයට අයදුම්පත දැකගත හැක. ඒ ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට අවශ්‍ය පරිදි අයදුම්පත සම්පූර්ණ කරගත හැක. අයදුම්පත යැවිය යුතු ආකාරය. මෙහි දක්වා ඇති ආකෘතියට අනුව අයදුම්පත සම්පූර්ණ කර ඔබ අයදුම්පතෙහි ඉදිරිපත් කර ඇති අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්වලට අදාළ ලේඛනවල සියලුම පිටපත් සමග යැවිය යුතුය. රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයේ නියුක්ත අයදුම්කරුවන් විසින් ඔවුන්ගේ අයදුම්පත් අදාළ ආයතනයේ ආයතන ප්‍රධානියා හරහා යොමු කළ යුතුය. ලිපිනය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මානව සම්පත් කළමනාකරණ සහ පරිපාලන මාර්ග සංවර්ධන අධිකාරිය මගනැගුම මහමැදුර පළමු මහල අංක 216 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තර මොල්ල. මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. රැඳී සිටියාට ස්තුතියි.